හරි ඉතින් හැමෝටම ජේසු පීටයි කියනවා. ඒකනේ කියන්න ඕනේ. දැන් මම මේ තැනකට ඇවිල්ලා ඉන්නේ දැන්. අපි මෙතන ඉන්නේ අපි උයන තැන එහා පැත්තේ තියෙන කට්ටියගේ. මෙතන නිකන් මේ පරණ බඩු දාපු තැනක් ඔබට පෙන්වන්නම්. මේ වගේ පරණ බඩු දාපු තැනක් තියෙනවා පිටිපස්සේ. මෙතන ඒ උයන තැනින් පිටිපස්සේ තමයි මම ඉන්නේ. ඉතින් මෙතන මේ පොඩි මේස වගේක් තියෙනවා. ඔබට පේනවා ඇති යකඩ වලින් හදපු එක ඒවා තියෙන තැන. මම එතනට වෙලා මේ ඔබට පොඩි පණිවිඩයක් බෙදා ගන්න හිතුවා මේ වෙලාවේ. ඒ නිසා මම කතා කරන්නේ. මොකද මම මේ නැවකට ගියා. මේ නැවේ නෙමෙයි ඉන්නේ. නැව තියෙන තැන වෙනයි. හරි. මම ත්‍රිකුණාමලයට ගියා. ඒ වෙලාවේ ඔබ දන්නවා ඇති පරාක්‍රම බහව් කියන නාවික හමුදාවට අයිති නැව. ඉතින් ඕකට ගිය වෙලේ මම මොහොත දිහා බලලා එක වීඩියෝ කරනකොට එක ෆොටෝ ගන්නකොට ඉතින් එකපාර මේකේ කොච්චර ගැඹුරුද මේකේ දැන් නැව මැද්දට ආවනම් මේකේ යන්න පාරක් නැහනේ කියලා එකපාර මගේ මතකයට ආවා. ඉතින් ඒ ආපෙලේ මතක් වුණා රතු මුහුදෙන් එතර වුණේ කොහොමද මිනිස්සු? රතු මුහුදෙන් කොහොමද මිනිස්සු එතර වුණේ? හරි භයානක දෙයක්. කොහොම වුණත් ඒක මතක් වුණාම දැන් මම නැව ඇතුලේ ඉන්නකොට ඒ නැව ගොඩට ඒ කියන්නේ නැව තපත් කරනවා. හරි. නැව පැත්තකට නැවැත්තුවට පස්සේ අර අයිනට ඇවිල්ලා ඒවට පඩිපෙල් දාලා තමයි නැවෙන් බහින්න ඕනේ. ඉතින් මේක මුහුදේ මැද්දේ තියෙනකොට මාර්ගයක් නැහැ ඇවිදගෙන යන්න. ඒතර වටේම බැලුවොත් ඔබට ඒ අත්දැකීම තියෙනවනම් වටේම බැලුවොත් කිසි මාර්ගයක් නැහැ. පීනගෙන ගියත් සැතපුම් ගණන් පීනන්න ඕනේ. ඉතින් පුළුවන් අය ඇති මොන හරි කරලා නමුත් ඉතින් මග මරණයක් තමයි තියෙන්නේ ශාරීරික. කොහොම වුණත් අපේ දෙවියන් වහන්සේ එල් ෂඩායි දෙවියන් වහන්සේ හැටියට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අපේ දෙවියන් වහන්සේ එල් ෂඩායි සර්ව බලධාරි සර්ව පරාක්‍රම සියලු බලය ඇති සියලු පෝෂණය ඇති දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේ මිසරයේ වහල්කමින් ඊශ්‍රායෙල් වරුන්ව ගේන වෙලාවේදී එතන ඔවුන්ට යන්න තැනක් නැති වුණු අවස්ථාවක් අපි දැක්කා. ඒ කියන්නේ ඔවුන් කූඩාරම් ගහගෙන ඉන්නකොට ඔවුන්ගේ පස්සෙන් පාරාවගේ හිත දැඩි කරේයි කියලා අපි දන්නවා. මොකද දෙවියන් වහන්සේට මහිම යන පිණිසත් ඔවුන් සම්පූර්ණ පරාජයටපත් කරලා. ඉතින් හිත දැඩි කරලා ගෙනාවට පස්සේ ඊශ්‍රායෙල් වරුන් යන්න තැනක් නෑනේ කියලා අඬනකොට කෑ ගහනකොට අපිව මෙහි පාලු කරේ මරන්න ගෙනාවේ ඇයි එහෙ ඉඩ මදිද අපිව වල්ලන්න වගේ දේවල් අහනකොට මෝසෙස් දෙවියන් වහන්සේ එල් ෂඩායි දෙවියන් වහන්සේ බව පරාක්‍රම දෙවියන් වහන්සේ බව මෝසෙස් දැනගෙන සිටියා. මෝසෙස් කිව්වා ඔබලා අද දකින මේ මිසරබරු අදින් පස්සේ දකින්නේ නැහැ කියලා. ඒකෙන් සිද්ධ වුණා. නමුත් මම කියන්න හදන්නේ කෙටි පණිවිඩයක් තුල අපේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රම වූ දෙවියන් වහන්සේ බව. උන්වහන්සේ දැන් මේ අයට අපිට මාර්ගයක් නැහැ. අපිට මාර්ගයක් නැති විදිහ. සමහර අයට මේ වෙලාවේ ඔයගලන්ට මුදල් අවශ්‍යතාවයක් ඇති. සමහර අයට සුවය අවශ්‍යතාවයක් ඇති. සමහර අයට මෙතන සමාදානය තමයි ලොකුම අවශ්‍යතාවය කියලා තේරෙන්නේ නැතුව ඇති. කොහොම වුණත් හැම අවශ්‍යතාවයකටම කිසිම මාර්ගයක් නැහැ. බැලූ පැත්තේ දෙන්න කෙනෙක් නැහැ. කතා කරොත් ප්‍රශ්න. එහෙම නැත්නම් මොනද වෛද්‍යවරයා ළඟට ගියත් රෝගය උස්සන්න වෙනවා මිසක් සුවයක් නැහැ. ඒ වගේ බැලපු හැම පැත්තකම අවසානයේ නැතිවීම මිසක් ඇති වෙන මාර්ගයක් පේන්නෙම නැතුව ඇති. කොහොම වුණත් ඒ වගේ වෙලාවෙදී මේ ඊශ්‍රායෙල් වරුන් හිටපු වෙලාවට මෝසෙස් නැමැති නායකයා ඔහු කෙලින් සිටගෙන සිඳලා කිව්වා ඔබලා මොනවද කරන්න ඕනේ?
මම කියන දේ කරන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ මෙන්න මෙහෙම කරයි. ආය කවදාවත් මොවුන නොදකින පිණිස ඔබලව බේරයි. ඒ වගේම දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා ඔබගේ අත දිගු කරන්න සැරයටිය දිගු කරන්න රතු මුහුදට මම ඒක දෙකඩ කරලා තාප්ප දෙකක් ගහලා පෙන්නන්නම්. මගේ භාෂාවෙන් කතා කරේ. දෙපැත්තට වතුර උස්සලා පෙන්නන්නම් තාප්ප දෙකක් වගේ. එතකොට ඕගලන්ට මෙතන මාර්ගයක් නිර්මාණය වෙයි යන්න පුළුවන් කියලා. ඉතින් ඉක්මයාම 14:10 ඉඳලා 30 වෙනකන් අපිට බලන්න පුළුවන්. දෙවියන් වහන්සේ මාර්ගයක් නැති වෙලේ මාර්ගයක් දුන්නා. දැන් මාර්ග තිබුණා. ඒ මොහොතේ මොවුන්ට මාර්ගයක් හොයාගන්න බෑ. මොකද මොවුන් දුවන්න ගියාන මාර්ගේ පස්සේ මොවුන් එලවගෙන එනවා. ඇවිල්ලා අල්ලගන්නේ. දෙවියන් වහන්සේට උනේ 2 in 1 එකක්. උන්වහන්සේට මහිමය. මොකද්ද? එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් කියලා අපි භාෂාවට කියනවා වගේම එගොඩ වෙච්ච බේරිච්ච මාර්ගය තුලම ගොඩෙන්න බැරි කරන්න මිසරයන්ට. එතකොට ඒ මාර්ගය තුලම කෙනෙකුට ජයග්‍රහණයත් ඒ මාර්ගය තුලම තව කෙනෙකුට පරාජයක් දෙන්නේ ඒ දෙවියන් වහන්සේගේ බලයයි. හතුරට පරාජයත් උන්වහන්සේගේ දරුවන්ට ජයග්‍රහණයක් දෙන්න පුළුවන් තැනන් වහන්සේ උන්වහන්සේ. ඉතින් මාර්ගයක් නැති වෙලේ එල් ෂඩායි දෙවියන් වහන්සේ මාර්ගයක් තනා දුන්නා. එක අත දිගු කිවිල්ලෙන් එක හුස්මෙන්. ඉතින් මම මේ වෙලාවේ ඔයගලන්ට කියනවා අපි කවුරු සමහර වෙලාවට ප්‍රශ්න ගොඩක පැටලිලා ඇති. බේරෙන්න බැරි ප්‍රශ්න වල පැටලිලා ඇති. මාර්ගයක් බැලූ පැත්තක නැහැ. සමහර කාලවල මට තිබුණා අයියෝ මේකෙම මම නැති වෙයි කියලා. මට මේකෙම මම නැති වෙලා යයි. කොහොම වුණත් ස්වාමින් වහන්සේ මාව ඔසවා තැබුවා. ඉතින් අද මට වැඩි සමහර හිතෙනවා මේකෙම ඌ නැති වෙයි. එයා නැති වෙයි. ස්වාමින් වහන්සේ තෝරගත්තා නම් කිසි කෙනෙකුව නැති කරන්න බෑ. ඉතින් ඒ නිසා එල් ෂඩායි සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. උන්වහන්සේ මාර්ග නැති තැන මාර්ග සදන තැනන් වහන්සේ. ඉතින් අපි බය සැක නැතුව එල් ෂඩායි දෙවියන් වහන්සේ වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ දෙවියන් වහන්සේ බව විශ්වාස කරමින් ප්‍රීතියෙන් සමාදානයෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ නිශ්ශබ්දව ඉන්න උන්වහන්සේ වැඩේ කරයි. ඕනම දෙයකට සුවයට රෝගයේදී සුවය ඔබට දෙයි. ආර්ථික හිඟකමේදී ඒ ආර්ථික සඵලත්වය ඔබට දෙයි. සමාජයේ ප්‍රශ්නවලදී සමාජයේ සුවය සමාදානය ඔබට දෙයි. ඒ වගේම මානසික පීඩනවලදී ඔබට සමාදානයේ මානසික සුවය දෙයි දෙවියන් වහන්සේ. අනිවාර්යෙන් උන්වහන්සේ දෙනවා. විශ්වාස කරන්න එල් ෂඩායි දෙවියන් වහන්සේ තමයි අපේ මාර්ගය සියල්ලට. ඉතින් බලාපොරොත්තු නැති කරගන්න එපා. දෙවියන් වහන්සේ අපිට ඉන්නවා. දෙවි කෙනෙක් නෙමේ එකම වූ සැබෑ වූ සදාකාලික වූ දෙවියන් වහන්සේ ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ කියනවා everlasting to everlasting you are God. ඉතින් සදාකාලයෙන් සදාකාලයට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි උන්වහන්සේගේ නාමයෙන් ඉන්න තැනන් වහන්සේ තමයි අපේ දෙවියන් වහන්සේ. ඉතින් බයසක නැතුව අපි ප්‍රීතියෙන් යුතුව උන්වහන්සේට ස්තුති කරමින් ප්‍රශංසා කරමින් নমස්කාර කරමින් ගායනය තුල අපි බලාපොරොත්තුෙන් යමු. අපේ අවශ්‍යතාවයන් සියල්ල සම්පූර්ණයි. එකම බලාපොරොත්තුව උන්වහන්සේ එන දවසේ අපට යෑමට පමණයි. අපේ විශේෂ වූ ආකර්ෂණීය වූ සදාකාලික වූ සැබෑ බලාපොරොත්තුව. ඉතින් එල් ෂඩායි දෙවියන් වහන්සේට සදාකාලයට මහිමයත් ගෞරවයත් තියෙනවා. හැමෝටම ජේසු පීඨයි. සමාදානෙ වේවා. ආමේන්.